හායි ඔන්න ඉතින් අද නම් බස් කට්ටිය බස් පිස්සු ගාලා තියෙන කට්ටිය තමයි අද වීඩියෝ එක ගෙනාවේ. හැබැයි අනික් කට්ටිය බලන්න නැතුව ඉන්නත් එපා. ඒගොල්ලොත් බලන්න. එහෙනම් අපි යන් අද අපේ වීඩියෝ එකට. කෙලින්ම අද තියෙන්නේ බස් එකේ යන්න හෙන ලොකු දුරක්. අපි බලමු මට බස් එලවන්න බෑ මම ලයිසන් නැතුව තමයි මේ යන්නේ. බලමු අපි ඉවර වෙනකන් අපිට බස් එක එලව ගන්න පුළුවන් වේද කියලා. යමු එහෙනම් අම්මා වංගුව නම් ගත්තා ලස්සනට. ඔන්න එහෙනම් අපි යනවා සාදුකාරයක් දීලා ඔන්න අපි යන්න පටන් ගත්තා. ඔන්න එහෙනම් අපි දැන් යන ගමන් යාළුවනේ ඉන්නේ. වංගු තියනවා ඒකයි වැඩි. වංගු වැඩි මට වංගු වලින් ගන්න බෑ. වාහනේ මට සිරි පොලිසියත් ඉන්නවා මට සිරි අන්න. පොලිසිය අත දැම්මනේ කාන්නේ මං යනවා. පොලිසිය නඩු දාගත්ත එක ඇත්තේ මං යනවා. ඔන්න එහෙනම් යන ගමන් ඉන්නේ කොහමද බොක්ක? ශ්‍රී ලංකාව එකක් ගියේ අම්මාට සිරීති සුපිරි බස් ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගාව වැඩි මේක PC එකෙත් ගන්න පුළුවන්. ආයෙත් සුපිරි බස් ගේම් එකක්. ඉතින් කොහොමද මගේ වැඩ? ආයෙත් අර පේමන්ට් එක උඩින් යන්නේ ආයෙත් අම්මට සිරි පොලිස් කාර්යයත් ඇප්පුවා නේද? යාළුවනේ කොහොමද මගේ ඩ්‍රයිවිං? යමු ඉදිරියටම යමු. දම් රජින ඕද මට සිරි හැප්පු අඩඩෝ හැප්පුවා අම්බු යන් අනිත් පැතර කෙලින් යන් හරි එහෙනම් දැන් අපි යනවා අම්මා. ඉතින් ඔය වගේ ඇක්සිඩන්ට් වෙන්නේ ඉතින් මං වගේ ලයිසන් නැති කට්ටිය වාහන පැද්දම තමයි. බලන්න 1 2 3 4 5 6 දෙනෙක්ම රස්තය අඩු වෙනවා මං වගේ කට්ටිය නිසා. ඒක නිසා හැමෝම ලයිසන් අරගෙන බයික් පදින්න වාහන පදින්න. හරිද? කොහොමත් බයික් එක පදින්න බලන්නේට මම මේ බස් පැද්දට එකපාරට අම්මට අන්න උඩ නේද? අයියෝ කොහොමද පේමන්ට් එක යන්නේ? ආයිතාන කොහොමද 18 වංගුව වගේ වංගුවක් තිබ්බේ. ඔමයි ඒකත් ගත්තා මම. අපි යමු ලයිට් දැම්ප කොහොමද ලයිට් ටික? සුපිරි ලයිට් එකක් තියෙනවා. දැන් අපේ මුළු ඉස්සරහා ඔක්කොම ටික එළිය කරමු. එළිය ලයිට් එකක් දාන්න. කොහොමද එළිය? ගමක් වුණත් එළිය කරන්න පුළුවන්. අම්මෝ අම්මට උඩු. පිටිවසරේට හරියට දැන් යන්නේ. කලබල වෙන්න එපා. උගොල්ලෝ බස් පදින්න පුළුවන් කියලා මට බස් පදින්න බෑ. ඒ යන්කෝ යන්. මේ යාළුවනේ මෙන්න මේක තමයි අපේ පා වෙන්නේ. මේක එකපාර ගියාම යන්නේ. එකපාර යන්න තුනම පුදුම වදයක් තියෙන්නේ. අයිය අප්පා. පොඩ්ඩක් ඉන්නේ රෙද්ද. එකපාර ගියා නම් හරිනේ. කමන්නෑ කොහොම හරි ඔන්න අපි යනවා. මගේ ඩ්‍රයිවිං කොහමද? ලයිට් කොහමද බස් එකේ ආයේ? දම් රජින පරාදයි නේ. ඔයගොල්ලෝ කැමතිම බස් එක මොකද්ද? දම් රජිනද? කූඹියෝද? මම නම් ඇත්ත බස් වලින් ඇත්තම කිව්වොත් කූඹියෝ තමයි කැමති. ඉතින් ඔයගොල්ලෝ කැමති එක කමෙන්ට් කරන් යන්න. ඔයගොල්ලෝ කවදාවත් කමෙන්ට් කළා නෑ මේකට. මේකයි මට දුක. ඒක නිසා කමෙන්ට් කරගෙන අනිවාර්යෙන් අද නම් යන්න ඕන. මම කැමති බස් එක ගාලා කැමති බස් එකේ නම දාගෙන යන්න. සුළු වැඩයි තියෙන්නේ. ආයෙත් ඉතින් මම වීඩියෝ දෙන්නම් ඔයාලන්ට එක දිගට. කොළඹ සිටි හොඳේ වැඩි හොඳේ ඔයගොල්ලෝගේ මේ වංගුව මාර රවුමක් ගැව්වා නේ මම මේම රවුම ගියේ. ආයෙත් ඉතින් රවුම තමයි කොළඹ සිටි. කෙලින්ම යන්න ඕන අම්මා. ඒයි මුහුද යා පැත්තේ යාළුවනේ. ඔන්න අපි ඉන්දියාවට යන්න හදන්නේ පාලමෙන්. ඔන්න ඒක ඉවර වෙන පැත්තනක්වත් පේන්නේ නැහැ. මට සිරි ඉන්දියාවටම යනවද කොහෙද? පාලමේ. ලෝඩින් වුණා. මං හයියෙන් ගියපු නිසා දන්නේ යාළුවනේ. ආරේ අයියෝ දැන් ආයෙත් මුලින්දලා ගාට යන කෝච්චියකුත් ගියා. කෝච්චිය යන වේගේ බලන්නකෝ. යන් ටක් ගාලා යන්. ඔන්න මේ පාර තමයි යාළුවනේ පට්ට අමාරු. මොකද මේ පාර පොඩි පාරවල් වල කොහොමත් බස් එක එලවන්න අමාරුයි. ලොකු පාරක් තිබ්බොත් කෙලින්ම මට සිරි වැඩ දදා ටට යන්න පුළුවන්. දන්නවනේ ඉතින් උගල දන්නවනේ ගේමින් යනවා.
ආයිතානවා යන් හරි හරියට හරි මං හිතුවේ ඉවරයි කියලා යන් මුහුද එහා පැත්තේ නාලම යනවාද අම්මා හරිනේ අමාරුව පොඩ්ඩයි කැපුවේ යාළුවනේ එකපාර ගියා කියන්නෝ ඔන්න මට දැන් එහා පැත්තට යන්නත් බෑ යන්න එහා පැත්තට යන්න බෑ යමු බලන්න යන්න පුළුවන්ද කියලා අප්පට සිරි මොකද්ද බලේ වුනේ එහා පැත්තට යන්න බෑනේ යමු බලන්න මට එහා පැත්තට යන්න බෑනේ කාටවත් යන්න බෑ අප්පට සිරි මොකද්ද අපේ වෙන්නේ අයියෝ ගේම් එක ගන්න බැරි වෙයිද ඒ සුළු වැරදි මට ඕවා නිකන් පාලම් මොකක්ද මේ එකපාරෙන් ඉවර කරා නම් හරිනේ පාලම් දෙකකනේ අම්මට සිරි පන්සලක් සාදු පන්සලක් යාළුවනේ සාදු කියාගෙන යන් මට සිරි පන්සල ඉවර වෙන්නෙත් නෑ නේ හෙන දිගයි අයියෝ කෝ අම්මට සිරි වෙලාව බලාගෙන යන් අම්මා රෑත් වෙලා කොහොමද මං ලයිට් දාගෙන රෑ තිස්සේ යන ඇටි යම්මින් රෝන් සයිඩ් බුලේ මං යන්නේ බස් එක වීලක් ගෙව්වා යාළුවනේ ඔයගොල්ලෝ බයික් වලින් වීල් ගන්න මං බස් එකෙන් වීල් ගන්නම් රෝන් සයිඩ් යන්නේ ඒක හරියට හදා ගන්නවා තව ටික ඉස්සරහට ගිහිල්ලා හදාගමු අපි හරියට නීතියට වැඩ කරන මිනිස්සුනේ යාළුවනේ ඔයගොල්ලෝ දන්නවනේ ඉස්සරහා වාහනයක් තියෙනවා වාහනේ හැප්ප ගන්න නැතුව මං හිමීට යන්න ඕන නැත්තම් ඉවරයි යමු ඉස්සරහටම යමු තාම රෑනේ තාම උදේ වෙලාවත් නෑ කමන්නේ අපි යමු ඉස්සරහටම කොහොමද බස් එක අම්මට සිරි දැන් කැලෑබද ප්‍රදේශයකට ඇවිල්ලා ඉන්නේ මම කැලෑවෙන් තමා දැන් යන්නේ ඉතින් කෙලින්ම අම්බෝ තව පොඩ්ඩේ මං හිතුවේ මාර කනුවේ වදී කියලා යමු ශෞරී මගේ පෙම සුදාවි අනුභංග ගතියන්න ප්‍රියාවි ඩුප්පි නගින් යන් ඔන්න එනම් කැලෑවෙන් ගිහිල්ලා ගස්සරහත් යනවා කොහොමද ඉතින් චනුවගේ වැඩ මට සිරි ගස්සරා ගිය නිසා ලෝඩ් වෙලා වගේ මොකද්ද උනේ හරි ආයෙමත් අපි ආයෙමත් යමු ගස්සරා යමු කඳුවරා යමු ඔගොල්ලෝ කැමති තැනක යමු බස් එකේම යමු යන් එහෙනම් අපි බස් එකේ අම්මට සිරි මරන්න මල පැනලා තියෙන්නේ හොඳේ මේ තුන්වෙනි පාලම් කියලා ඔච්චර පාලම් ඕන නැද්ද මං කියන්නේ ඔච්චර පාලම් ඕන නැලෙන් පාලම් කියලා අපි කීයක් පහු කරාද කියන්නකෝ නැද්ද මං කියන්නේ මේ පාර නම් දෙකලා පුරුදුයි යාළුවනේ මේ පාරේ තමයි සිරිපාදේ යන්න තියෙන පාර තියෙන්නේ මම යන ගමන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් සිරිපාදේ අන්නවනේ ඉතින් චනුවා කියන්නේ රටේ අස්සක් මුල්ලක් නෑර දන්න කොල්ලෙක් සිරිපාදද සීගිරියද කිසිතුල් පව්වද හැම රෙද්දකම ගිහිල්ලා තියෙනවා ඉතින් මම අම්මට සිරි ඉතින් කොහමද මේ පාරත් යන්නේ මං කෙලින්ම අයියෝ යාළුවනේ මොකක්ද ඒ උනේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඉතින් දැන් කොහොමද මේක පදින්නේ එහෙනම් ගුඩ් බයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු